අදත් එසචට් බොක්ස් අපේ YouTube නාලිකාව සමග එකතු වෙන ඔයාලව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද කතා කරන්න යන්නෙත් WhatsApp වල තියෙන එක ආපු අලුත් අප්ඩේට් එකක් ගැන. ඉතින් ඕගොල්ලෝ WhatsApp වල ස්ටේටස් දානවා. ඉතින් මේ දාපු ස්ටේටස් ඕගොල්ලෝ සමහරට යාළුවෝ ඒගොල්ලන්ටත් දාන්න ලස්සන දෙයක් මොකක් හරි කාගේ හරි බර්ත්ඩේ විශේෂ එකක් හරි ඕගොල්ලන්ට ඒගොල්ලන් ඒ ෆොටෝ එක නැත්තම් ඒ දාපු ස්ටේටස් එක ඉල්ලනවා. ඉතින් මේක හරි කරදරයි. සමහර වෙලාවට කිහිප දෙනෙක් වගේ දැක්කොත් එතකොට ඔක්කොටම දාන්න මේ ස්ටේටස් නැවත ඉතින් මේකට විසඳුමක් WhatsApp වලින්ම අලුත් අප්ඩේට් එකේදී ගෙනල්ලා තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද කියලා. මේකෙදි කරන්නේ ඔයා මේ මුලින්ම WhatsApp එක අප්ඩේට් කරගෙන ඉන්න ඕනේ. අප්ඩේට් කරගත්තට පස්සේ ඔයා WhatsApp account එක ඕපන් කරගන්න. ඒකට ගිහිල්ලා ඕගොල්ලෝ මෙන්න මෙතන පල්ලෙහා අප්ඩේට් කියලා තියෙනවා. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ උඩ ටික් තුනක් තියෙන. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ගියාට පස්සේ මෙතන තියෙනවා ස්ටේටස් ප්‍රයිවසි කියලා. ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. හරි එතකොට ඔයගොල්ලෝ ස්ටේටස් එකේ දාන මේ සෙටින් ටික තමයි මෙතනින් හදන්න තියෙන්නේ. මේකේ පහළම තියෙනවා මෙන්න මේ allow sharing කියලා ඔප්ෂන් එකක්. මේක ටික් එකක් දාන්න. එතකොට මේගොල්ලන්ට ඔයා දාන ස්ටේටස් එක තව කෙනෙක්ට රීෂෙයා කරන්න පුළුවන්. ඒ කියන්නේ එයාටත් එයාගේ account එකේ එයාගේ wall එකේ එයාගේ profile එක ඇතුලේ ඔයාගේ ස්ටේටස් එක share කරන්න පුළුවන්. ඉතින් මම ස්ටේටස් එකක් දාලා දාන්නම් බලන්න ෆොටෝ එකක් ස්ටේටස් එකක් විදිහට අපි ගෑම එකක් නිකම් ෆොටෝ එකක් දාමු. හරි මං ස්ටේටස් කරන්නම් දාන්න රීෂයා කියන හරි එතකොට මේකේ නැවත ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ගිහිල්ලා බැලුවට පස්සේ මෙතන පහළ තියෙනවා ස්ටේටස් එකේ උඩ යන්න. මේක කට්ටිය දාපු ප්‍රමාණය රීෂෙයා කරපු ප්‍රමාණය ඔයාලට මෙතන රීෂෙයා කරලා තියෙනවා නම් මෙතනින් ඔයගොල්ලන්ට පෙන්නනවා කී දෙනෙක් රීෂෙයා කරලා තියෙනවද කියන එකත් මෙතනින් බලා ගන්න පුළුවන් ඔප්ෂන් එකක් විදිහට. ඉතින් මේක තියෙනවා මේකෙන් ඔයගොල්ලන්ට ආයි නැවත හැමෝටම මේ දාපු ස්ටේටස් එක යවන්න අවශ්‍ය නැහැ. ඔයාට ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ වෝල් එක ඔයාගේ ඔප්ෂන් එක ඔයාගේ දාපු ස්ටේටස් එක ෂෙයා කරන්න පුළුවන්. ඉතින් හැබැයි මේකදී ඔයා ස්ටේටස් එක allow sharing ඔප්ෂන් එක දීලා තියෙන්න ඕනේ. එහෙම දීලා තිබ්බොත් තමයි තව කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන් ඔයාගේ contact list එකේ ඉන්න කෙනෙක්ට. ඉතින් වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඕගොල්ලන්ගේ ideas උත් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඕගොල්ලෝ අපේ YouTube නාලිකාවට අලුත් නම් channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. මේ වගේම අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඕගොල්ලන්ට සුබ දවසක්.